මලක් ගැන කතාවක් කියන්නද? එයා හරි ලස්සන මලක්. ඔව්. එයා මලක් වගේ ලස්සන ගෑනු ළමෙක්. මේ ලස්සන මලට ආදරය කරන එක පිරිමි ළමයෙක් හිටියා. හැබැයි මේක අප්‍රකාශිත ආදරයක්. ඒකට හේතු තිබුණා. මේ ලස්සන මලට අයිතිවාසිකම් කියන්න තරම් Taman සුදුසු නෑ කියලා මේ පිරිමි ළමයා හිතන්න ගත්තා. මල නෙලා ගන්න උත්සාහ කළොත් දුරින් ඉඳන් හරි මල දිහා බලන් ඉන්න තියෙන අවස්ථාව නැති වෙයි කියලා මේ පිරිමි ළමයා බය වුණා. හැබැයි මේ පිරිමි ළමයා නොදන්න තව ලස්සන දෙයක් තිබුණා. ඒ තමයි මල බලන් හිටියා ඒ පිරිමි ළමයා ඇවිත් තමන්ව නෙලා ගනී කියලා. හැබැයි පිරිමි ළමයා උත්සාහ කළේ නැහැ. ඒක තමයි පිරිමි ළමයා ජීවිතේ කරගත්තු ලොකුම වැරද්ද උනේ. මොකද පිරිමි ළමයා තමන්ගේ හිතේ තියෙන ආදරේ මේ ලස්සන මලට කියද්දි පිරිමි ළමයා ගොඩක් පරක්කු වැඩි. මලට අයිතිකාරේ ඒ වෙනකොටත් ලැබිලා ඉවරයි. හැබැයි මේ පිරිමි ළමයා දුක් වෙන්නේ නැහැ. මල ගැන විශ්වාසයෙන් ඉන්නවා. දවසක හැමදේම හරියයි කියලා. ඔයත් මලක් වෙනුවෙන් බලාගෙන ඇති. පරක්කු වෙන්න එපා. දැම්ම කියන්න. මල බලාගෙන ඇති ඔයා එයාට ආදරේ කියනකම්.